අන්‍යොන් හෂිනිකා චිංගුදරි යග්ගුක් පාඩම තියෙන්නේ පාමසි ගැන. 22 වෙනි පාඩම බලමු. මේකේ මොන් පොප් එකට තියෙනවා ග්‍රැමර් එකට තියෙනවා එනිකා නිසා කියන අර්ථයේ and හුවේ යම්කිසි ක්‍රියාවක් කෙරුවහම පසුව කියන ව්‍යාකරණේ ඕහි වචනමාලාවට තියෙනවා චන්සන් ක්වන්ඩ්‍රොන් ඕහි ඊ රෝග ලක්ෂණ වලට සම්බන්ධ වචන දෙවනි එක ඕහි වචනමාලාව දෙක තියෙනවා ඒකේ. ඊට පස්සේ එයාපුම් මිත් චිරියෝපොප් එයාපුම් කියනවා මෙඩිසින් මේ බෙහෙත් වලට මෙඩිසින් සහ චිරියෝපොප් ප්‍රතිකාර කරන ආකාර. මුන්හා ජොම්බු දෙවනි වීඩියෝ ගෙදර ගේන්නම්. එයාපොම් කොයි බෙහෙත් මිලදී ගැනීම බෙහෙත් මිලදී ගැනීම. හක්ස පුම්පොප් ඉගෙන ගැනීමේ අරමුණ. යගේ තේ මුරෝ පොල්සු ඉස්සම් නිදා. යගේ තේ මුරෝ පොල්සු ඉස්සම් නිදා කියන්නේ බෙහෙත් එක පිළිබඳව විමසා බලන්න පුළුවන්. යක් කුමේරල් කුමේ හදාගෙන විකුණන බෙහෙත් විකුණනවා. විහායෝ උදෙසා බෙහෙත් විකිණීම උදෙසා චන්සන් ඒ තේ මල් හල්සු චන්සන් ඒ තෙහේ මල් හල්සු ඉත්තා. මේ බෙහෙත් විකුණනකොට රෝගය ගැන විමසන්න පුළුවන් වෙනවලු. ඕහි වචනමාලාව එක චන්සන් ක්වන්ඩ්‍රොන් ඕහි චන්සන් රෝග ලක්ෂණ ක්වන්ඩ්‍රොන් සම්බන්ධ වචන. ඕහි යොරි නදා උණ ඇති වෙනවා. යොරි ඉත්තා උණ තියෙනවා. හරි. කොත්මුරි නදා සොටු දියර ඇති වෙනවා. එතකොට මොගි පුක්තා මේ උගුර ඉදිමෙනවා. ඊට පස්සේ කිචිමල් හදා කැස්ස ඔජිරොප්තා හිසවදය නැත්තම් කැරකිල්ල ඔළුව කැක්කුම ඔජිරොප්තා. කරයොප්තා කසනවා. සොහාගා අන්තෙදා බඩේ ජීර්ණය හරියට වෙන්නේ නැහැ. අන්තෙදා වෙන්නේ නැහැ. يعني ජීර්ණය වෙන්නේ නැහැ. පෙදාරි නදා බඩ රිදෙනවා. සොල්සාරල් හදා පාචනය යනවා. බඩ බුරුලට යනවා. තොවා දා වමන යනවා. ප්‍යෝගා පොරෝජිදා අස්තියක් බිඳෙනවා. අස්තියක් කැඩෙනවා. සොනී පෙයිදා ඇඟිල්ල කැපෙනවා. කැපෙනවා කියන්නේ වෙන් වෙන්න කැපෙනවා නෙමෙයි නිකන් සීරුම් තුවාලයක් වගේ පොඩියට කැපෙනවා. එහෙම හරි. චරදා නෙමෙයි මේක පෙයිදා මේ පොඩියට කැපෙනවා. මාස්ක් කියන එක පිසං යක් කියන්නේ කියන හදිස්සියකට බොන බෙහෙත්. චොල්ලිදා අඩු වෙනවා. පොක්වන් හදා ගබඩා කරනවා ස්ටෝ කරනවා. කරිමල් පොගෝ තෙහාරල් කරිමල් පොගෝ පොගිවා කච්චි තෙහාරල් වන්සොන් හසයෝ. උඩ තියෙනවා වචන ටික ඒ ටික පාඩම් කරගෙන පුරවන්න තියෙන්නේ. මේ තියෙන ඔතොකේ ඔසොසෝයෝ ඇයි ආවේ මොගී මේක පුත්තාවල අවිධිමත් අයින් වෙලා ඔස්සෝයෝ මේ අයින් වෙන්න කලින් තමයි ඔස්සෝයෝ එන්නේ. මේ ටික ඔක්කොම
සෙට් වුණාන් පස්සේ තමයි මේ මෙතන තියෙන අවිධිමත් මේ සර්කුර අයින් වෙන්නේ. එහෙම තමයි පුත්තා හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේක බලන්න. ඔදිගා අප්පායෝ කොහෙද රිදෙන්නේ? ඔදිගා අප්පායෝ කොහෙද රිදෙන්නේ? මෙයා කැහ ඉන්නේ. කිචිමල් නදා. ඒ විදිහට ඉතුරු ටික බලලා පුරවන්න. එනිකා නිසා කියන අර්ථයේ ක ඔස්සල් මේ ඇඳුම ඉබනිකා ඇඳපු නිසා මොසිසෝයෝ කඩවසම්. ඇයි කඩවසම්? මොකක් නිසාද? නිසා මේ තියෙන්නේ මොකක් නිසාද? ඇඳුම ඇඳපු නිසා. හරි. යම් ක්‍රියාවක් කරපු නිසා යම් ක්‍රියාවකට පත් වෙලා. යොරි මානිනා නානිකා උණ ගොඩක් ඇතිවෙච්ච නිසා. මොකක් නිසාද? උණ ගොඩක් ඇතිවෙච්ච නිසා කිසුක්සා ඒසෝ ශිෂයෝ විවේක ගත්තා. මේ විවේකාගාරයේ විවේක ගත්තා. මොකක් නිසාද? උණ ගොඩක් ආපු නිසා. හරි බලමු මේ නිසා මොන නිසාද කියලා. ඔනරන් අදනම් පෙගෝන් හනිකා මහන්සි නිසා. අද මහන්සි නිසා නෙයිල් මන්නල් කාය හෙට හම්බ. අද මහන්සි මචං මේ හෙට හම්බෙමු කියන එක කියලා තියෙනවා. එල් කායෝ වලින් ඉවර කරලා තියෙන හෙට හම්බ වෙමුද කියලා එයා ප්‍රශ්නයක් විදිහට යෝජනාවක් විදිහට අහන්නේ. යොරින් අනිකා උනතිවිෂ නිසා ප්‍යොන්ෝනේ කාපොසයෝ. ඒක අරන් තියෙන්නේ මෙන්න මෙතන. යොරින් අදාවලට නිකා දාලා තින්නේ. මෙතන තියෙනවා චගාඋන් අම්සිගන් තසිජි මසයෝ. මේ සීතල වතුර බොන්න එපා. හේතුව බලමු. සොල්සාර හනිකා වෙන්න ඕන. සොල්සාර හනිකා මේ බඩ බුරුල් වෙලා හින්දා චගාවුන් සීතල සීගන් කෑම තසිජි මසයෝ මොක්තා කනවා තසිදා කනවා ගෞරවයෙන්. තසිජි මසයෝ ඔන්න එපා කන්න එපා. ඊට පස්සේ තියෙනවා සමුසිරී කාර්යාලය එයෝකෝනී කැල් කායෝ දාමුද ඔන් කරමුද කියලා අහන. හේතුව මෙතනට නිසා කියලා දාමු. මොකද්ද හේතුව? තෝගොප්තා දානකොට මේ දයන් අයින් කරනවා. ඊට පස්සේ ප කියන්නේ අවිධිමත් ක්‍රමයක්. ප අයින් වෙලා ඌ වෙනවා. ඊට පස්සේ ඌට තමයි නිකා ඉන්නේ. තෝනිකා තොප්තා දයන් අයින් කරා. පයන්නත් අයින් කරා. තෝ ඊට පස්සේ මෙන්න මෙහෙම උයන්නක් ඒ උයන්න දාලා නිකා දාන. තෝනිකා සමුසිරි තෝනිකාය කොනල් කැල් කායෝ ඔන් කරමුද කියලා අහනවා. ඒ කගේ නන් මේ කඩේ නම් මුල්ගොන් කප්ෂි මිල පිස්සනිකා පිස්සදා මෙතන තියෙන මිලයි පිස්සනිකා මිල නිසා තරන් කගේ ඒසෝස් සල්කායෝ මිලදී ගමුද මේ සදා. එතකොට සල්දා කියන දෙකේම අල්කායෝ ව්‍යාකරණය දාද්දී මේ විදිහටමයි දාන්නේ. කියන්නේ සල්දා කියලා තියන්නේ අපිට මේ ජීවත් වෙනවා කියන වචනේදී අල්කායෝ දානකොට සල් අල්කායෝ කියලා එන්නේ මේ විදිහටමයි එන්නේ සල්කායෝ. එතන තීන විදිහට තේරුම් ගන්න ඕන මේ කියන්නේ ජීවත් වෙනවද මිලදී ගමුද කියලා. ජීවත් වෙමුද මිලදී ගමුද කියන දෙකම අල්කායෝ දැම්මහන් පස්සේ ඒ කියන්නේ
සදාට අල් කායෝ දැම්මහන් පස්සේ සල් කායෝ. එතකොට සල්දා කියන ජීවත් වෙනවා කියන එකට අල් කායෝ දැම්මහන් පස්සේ මේ විදිහටයි ලියවෙන්නේ. සල් කාය. තැනේ හැටියට සල් කායෝ විදිහට ව්‍යාකරණයක් වැටුනොත් සල් කායෝ විදිහට තනිකර විදිහට තියෙනකොට අර්ථ දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න සරලව තැනේ හැටියට ගලප ගන්න ඕන. මෙතන ජීවත් වෙමුද නැත්නම් මිලදී ගමුද කියන අර්ථ දෙකම තියෙනවා. තැනේ හැටියට අර්ථ දෙකකින් එකක් ගන්න වෙනවා. හැදිච්ච විදිහ තමයි සදා කියන්නේ මිලදී ගන්නවා. සල්දා කියන්නේ ජීවත් වෙනවා. ඒ දෙකට අල් කායෝ වැටුණාන් පස්සේ ලියවෙන්නේ දෙකම මේ විදිහට. හරි. කරිමල් පොකෝ පොගිවා කච්චි දහරල් වන්සොන් හසයෝ. කියන්නේ මේ ගමන මිච්චොන්චින් කියන ප්‍රශ්න ප්‍රභේදයට ඒක එන්න පුළුවන් ගොඩක් දුරට. මොරිගා නෝමු අප්පායෝ ඔළුව ගොඩාක් රිදෙනවා. කරේයෝ එහෙමද? සමුසිල් ඒ කාර්යාලයේ පිසන් යගී ඉසනිකා කියන හදිස්සියකට බොන බෙහෙත් තියෙන නිසා මොක්කෝචොම් ශිෂයෝ බීලා චුට්ටක් විවේක ගන්න කියලා විධානයක් කරනවා. ඒ විදිහට මේක ලියන්න තියෙන්නේ. තරිඳු සිනන් කිංචනායෝ තරිඳු මහත්තයා ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. මාණික්යොල්යෝසෝ ගොඩාක් ඇවිද්ද නිසා මෙතන ලියමු පල් කකුලට බලමු වචනයක් උඩින් පරල් මෙච්චර එකක් ලියන්න එපා. පරල් පුරෝජිත කකුල අස්තියක් බිඳිලා නැහනේ. පරල් අප්පායෝ කකුල් රිදෙනවා. අප්පදාලියෝ. පරල් අප්පායෝ කකුල රිදෙනවා. කකුල අසනීප. පරල් අප්පායෝ යෝගියේසෝ චම්සික් ශිල්කායෝ පොඩ්ඩක් විවේක ගන්න. චම්සික් ශිල්කායෝ විවේක ගන්නද කියලා. මේකට මම හිතන්නේ නිසා දාන්න. හරි. හරි. ඒ නිසා දාලා හදමු. මාණික්යොල්යෝසෝ ගොඩාක් ඇවිද්ද නිසා. පරල් අප්පනිකා කකුල රිදෙන නිසා. පරල් අප්පනිකා යෝගියේසෝ මෙතන පොඩ්ඩක් චම්සික් පොඩ්ඩක් බැගින් ශිල්කායෝ විවේක ගන්නම්. මසරකරල් සසේයෝ මොකක්ද? කිචිමිනාසෝ කැස්සක් ඇති වෙච්ච නිසා. කිචිමිනාසෝ ඊ මසකරල් සසේයෝ මේ මාස් එක භාවිතා කරන්න. නේ කොමස්සම් නිදා. හරි. thank you. කල්ලෝ මහත්මයා ඉගෝ සමුසිල්ලෝ ඔම්ගිල් කායෝ ඔම්ගිදා රැගෙන ගියාද? මොකද්ද? ඉගෝ මේක සමුසිල් කාර්යාලයට ඔම්ගිල් කායෝ රැගෙන ගියාද? බලමු. මේ පෙට්ටිය ගැන කියන්නේ. නේ ඔව් චොසිම් හසයෝ සමා වෙන්න. නේ චොසිම් හසයෝ නේ ඔම්ගිල්නිකා අරගෙන ගියපු නිසා. ඔව් ඔම්ගිල්නිකා ඔව් අරගෙන ගියපු නිසා චොසිම් හසයෝ නැත්තම් මෙතන නිකන් බරයි නම් මුගෝනිකා බර නිසා චොසිම් හසයෝ සමා වෙන්න. බර වෙච්ච නිසා ඒ පෙට්ටිය බර නිසා අරගෙන යන්න බැරි වුණ හින්දා සමා වෙන්න. නැත්තම් අරගෙන ගිය හින්දා සමා වෙන්න කියලා එහෙම හදාගමු.
තෙවහා මින්මින් අවුන්සි යක් නවස්සෝයෝ මින්මින් අවුන්සි මහත්මයා බෙහෙත් ආවා ඉගොන් කිචිම් යග්ගි ඉගෝ මේක කැස්සට බොන බෙහෙත් එක වගේම ඉගොන් මෙන්න මේක කොත්මුරි යගි ඒයෝ මේ හෙම්බිස්සාවට අර සොටු දීරෙනවට බොන බෙහෙත් එකලු මේ බෙහෙත් එක වෙනවලු ඒයෝ වෙනවා හරුවේ දිනකට සේබොන් සිගාන් හගු දවසකට සේබොන් 3 වතාවක් සික්සා හගෝතසයෝ මේ ආහාර කාලා භාවිතා කරන්න බෙහෙත් බොන්න ඊ යගල් මේ බෙහෙත් එක මොගමියොන් චොල්ලෝයෝ මේ බෙහෙත් එක බිව්වහම නිදිමතක් එනවද නේ චොල්ලිනිකා ඔව් එහෙම නිදිමතක් එනවා ඔව් චොල්ලිනිකා නිදිමතක් එන නිසා උන්ජොන් හජිමසයෝ වාහන ඩ්‍රයිවිං කරන්න එපාලු රිය පදවන්න එපාලු අල්ගෙස්සම් නිදා ඔව් තේරුණා කරන්දේ කෙසේ වෙතත් ඊ නොරන්සෙක් යගන් මොයෝ කරන්දේ කෙසේ වෙතත් මේ කහපාට බෙහෙත් එක මොකක්ද ඊ යගන් යොරිනල්තේ මොක්නන් කොයෝ මේ බෙහෙත් එක උණ ඇති වුණහම් පස්සේ බොන එකක්ලු උණ ඇති වෙද්දී බොන එකක්ලු යොරි මානි නාමයෝ උණ ගොඩක් ඇති වුණොතින් තසේයෝ කියන උණ ඇති වුණොත් විතරයි බොන්න කියන්නේ කරිගෝ ඒ වගේම මුරල් මානි මසෝසෝ චුවායෝ වතුර ගොඩක් බොනවා නම් හොඳ වෙනවලු ඊට පස්සේ තියෙන ඕහි ඊ වචන මාලාව දෙක එයාපොමිත් බෙහෙත් සහ චිරියෝපොප් ඒවා භාවිතා කරන ක්‍රමය ඒ කියන්නේ බෙහෙත් භාවිතා කරන චිරියෝ ඒ කියන්නේ ප්‍රතිකාර කරන ක්‍රමය චිරියෝපොප් ප්‍රතිකාර කරන ක්‍රමය අල්යක් කියනවා බෙහෙත් පෙති වලට අල් යක් බෙහෙත් පෙති පුන්තේ කියනවා වෙලුම් පටි යොංගු කියන ආලේපන ක්‍රීම් වර්ග මේ සුදු වෙන ගන්න ක්‍රීම් වර්ග නෙමෙයි මේ අල්යක් කියන්නේ මේ හජම්පුන් වලට නෙමෙයි මේ අල්යක් කියන්නේ තල්මෝල් වලට ගන්න පොඩි පොඩි තුවාලවල වලට ගන්න බෙතඩින් වගේ අන්නේ වගේ ඒවා අල්යක් නැත්නම් ක්‍රීම් වර්ග කියලා මතක තියාගෙන හජම්පුන් වලට සමාන නම් නැහැ පාස මේ වේදනානාශක ප්ලාස්ටර් ඊට පස්සේ පෙන්ත කියනවා චුටි චුටි සීරුම් තුවාල වලට එතකොට චුට්ටක් පිච්චිච්ච තැන් වලට වගේ ගහන පුංචි ප්ලාස්ටර් 20 ප්ලාස්ටර් තියෙන ලංකාවේ පන්ජංගු කියන ග්ලෝස් කැලි වලට සෝදොක්කයක් විස බීජ නාශක බෙහෙත් යොයන්චේ විටමින් බෙහෙත් ඊට පස්සේ යගල් මුක්තා බෙහෙත් බොනවා මෙන්න එක භාවිතා කරන ක්‍රමය යගල් මුක්තා එක ක්‍රමයක් තමයි බෙහෙත් බීලා භාවිතා කරනවා අනිත් එක යගල් පුරිදා බෙහෙත් ඉහලා ඉසිනෝ ස්ප්‍රේ කරලත් පාවිච්චි කරනවා සුදෝරල් හදා අර සුදෝයක් වලින් සුදෝරල් හදා ගන්නවා විස බීජ නාශනය කරන පීඩානුවකට කියනවා ඒ විස බීජ නාශනය කරන දෙයට කියනවා සුදෝගල් හදා යොංගෝරල් පරදා මෙන්න මේ වගේ යොංගෝ එකක් ක්‍රීම් එකක් ඒක පරදා ආලේපනය කරනවා මේ පරදා ආලේපනය කරනවා පයනු දෙකක් එන පරදා එක කියන්නේ වේගවත් කියන අර පයනු දෙකක් ඉන්නේ පරදා ඒ කියන්නේ වේගවත් ඊට පස්සේ
පෙන්දරල් පුච්චිදා මේ ප්ලාස්ටර් එකක් මේ චූටි ප්ලාස්ටර් එකක් පෙන්ද ප්ලාස්ටර් එකක් අලවනවා. ඊට පස්සේ මේ පාසර පුචිදා කියනවා වේදනානාශක ප්ලාස්ටර් එකක්. මේක සාමාන්‍යයෙන් ඔය වැලමිටක් එහෙම අර හයියෙන් පාරක් වැදුනන් පස්සේ තියෙන්නේ අලවන්න ප්ලාස්ටර් එකක්. අන්නේ ඒ වේදනානාශක ප්ලාස්ටර්. ඒ චින්චිරල් හදා තවනවා. පුන්දේරල් කම්තා පුන්දේරල් කියන්නේ බැන්ඩේජ් වලට කම්තා කියන්නේ වෙලනවා. ඊට පස්සේ තියෙනවා පුන්දේරල් කම්තා ඒකෙන් වාක්‍ය වගේක් හදලා තිනවා මෙතන බලලා ඒක උඩ තියෙන වචන ටික අරන් හදන්න. අපි දෙවෙනි ග්‍රැමර් එක බලමු මුන් පොප් එක. අන් නැත්නම් නන් හුවේ මේකේ සරල අදහස යම්කිසි ක්‍රියාවක් කරහැන් පස්සේ කියන අර්ථය දෙන්නේ පච්චිම එකක් තියෙනවා නම් නන් හුවේ පච්චිම එකක් නැත්නම් හල් එකක් නැත්නම් අන් හුවේ එච්චරයි. මෙතන තියෙන උදාහරණ ටික බලමු ඊට. ඊ යගල් පබල් මොගන් හුවේ මේ බෙහෙත් බත් කෑවෑන් පස්සේ තසේයෝ. ඊට පස්සේ තියෙනවා චොනන් මෙයිල් මම හැමදාම සවුන් හන් හුවේ ෂවර් කරගත්තහන් පස්සේ නෑවෑන් පස්සේ චමල් චායෝ චමල් චායෝ කියන්නේ කෙටි නිින්දක් නිදා ගන්නවා. පුල් කොගිරල් මොගිවා චේසෝරල් පුල් කොගිනන් පුච්චපු මස් කොගිවා මස් සමග චේසෝරල් එළවලු සොන් හුවේ යන්යොමල් නොක්කු පොක්කසයෝ භාවිතා කරයන් පස්සේ සොදා මට මේ සොදා කියන වචන සොන් හුවේ මෙන්න මේ වචනේ මේ සොන් හුවේ මෙන්න මේක මතක නෑ මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. පොගිවා කච්චි නැමෙස්සදා ශ්‍රිදා එහෙම වචන ටිකක්ම තියෙන හින්දා මෙතනට මොකද්ද ගැලපෙන්නේ කියලා හරියට මතක නෑ. වැරදි එකක් කියන්න බෑනේ මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මතක නෑ. පොගිවා කච්චි මුංජරල් වංසොන් හසයෝ. උදාහරණය බලලා සම්පූර්ණ කරන්නලු. මේකේ කියනවා කරිමල් පොගෝ පොගිවා කච්චි මුංජරල් වංසොන් හසයෝ. මේව නම් කරන්න මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙකක් හැදෙනවම රෝහල් පාඩමෙන් අනිවාර්යෙන්ම මේ ඉල්ගි ප්‍රශ්නකුත් ඇහිදේ තද්ගි ප්‍රශ්න දෙකක්වත් එනවා. තෙහා දෙක ඕසෝසයෝ සාදරයෙන් පිළිගන්නෝ. ඔතොකේ ඔසොසෝයෝ ඇයි ආවේ මොකටද ආවේ කුමන කාරණයකටද ආවේ කියන එක තමයි මෙහෙම අහන්නේ. ඔජිරොප් ගෝ ඔළුව රිදෙනවා හිස වදෙයි සොහාගා චල් අන්දේයෝ මේ ජීර්ණය වෙන්නෙත් නෑ කියන බඩ රිදෙනවා. ප්යොන්ගොන් නන් කස්සෝයෝ රෝහලට නම් ගියාද රෝහලට ගියාද අනියෝ අන් කස්සෝයෝ නැහැ ගියේ නැහැ. කරෝම් එහෙමනම් ඊ මේ සොහාජේරල් මේ ජීර්ණ බෙහෙත් තසෝ පොසයෝ බීලා බලන්න. යගල් තසින් හුවේ බෙහෙත් බිව්වහන් පස්සේ තාතත් හන් උණුසුම් චාරල් මානි තසයෝ තේ ගොඩක් බොන්න.
කරේදෝ ඒ වගේම කේසෝ කපමියෝ දිගටම අසනීපයි නම් දිගටම ලෙඩේ තියෙනවා නම් ලෙඩේ හොඳ නැත්නම් අපමියෝ රිදෙනවා නම් පියොන් වනේ කාපොසයෝ රෝහලට ගිහිල්ලා බලන්න. නේ අල්ගෙස්සම් නිදා කොමස්සම් නිදා ස්තුතියි. ඊට පස්සේ තියෙන යුයුම් හන්පොහොම් එකක් තියෙනවා. මෝල් තොආතරිල් කායෝ මොන වගේ දෙයකටද උදව් කරන්න ඕන? How can I help you? මොන වගේ දෙයකටද උදව් කරන්න ඕන? මෝල් තොආතරිල් කායෝ මොකකටද උදව් කරන්න ඕන? ඔසෝසයෝ සාදරයෙන් පිළිගන්නවා. මෝල් තරිල් කායෝ මොකකටද උදව් කරන්න ඕන? මොන වගේ උදව්වක්ද මම කරන්න ඕන වාට? මුල් තොආතරිල් කායෝ මොන වගේ උදව්වක්ද මම වාට කරන්න ඕන කියලා. සෝපියෝරල් චොම් සෝපියෝරල් චොම් පාසලය චුට්ටක් පොනෙගෝ ශිපන්තේයෝ යවන්නට අවශ්‍යයිනේ. ඔතොකේ හයාතයෝ කොහොම කළ යුතුයිද? පාර්සලයක් යවන්න ඕන කොහොම කළ යුතුයිද කියලා අහනවා. මේක දෙවෙනි කොටසෙන් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම මේ විදිහට පාඩම් 60ම ගේනවා.